සුබ දවසක් හැමෝටම. ඔන්න අරන් ආවා අපේ වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක. පළවෙනි එක හරිද? පළවෙනි එකේදී මම හිතුවා සාකච්ඡා කරන්න ඔයාට ගිණුම් කරන සමීකරණයේ පැත්තෙන්. හැමෝටම මේක පුළුවන් ගානක් ලේසි ගානක්. හැබැයි අර පටන් ගන්න පුදුනකම පාපි එකා කියලා ඩෝන් ගාලා ලොක් ගානක් පටන් ගන්න බෑනේ. ඒකින්ද අපි ගිණුම් කරන සමීකරණකින් පටන් ගමු. හරිද? ගිණුම් කරන සමීකරණයක විදිහට මම ගානක් ගත්තා. වාර විභාග පේපර් එකක් ගන්න. මට වාර විභාගයේ මොකක්ද කියලා මතක නැහැ. දැන් මේක වාර විභාග පේපර් එකක තිබ්බ හොඳ ගානක්. හරි. ඔයාලට පුළුවන් ඔන්න යටින් දාලා ඇති link එක. ඒකෙන් download කරගන්නත් පුළුවන් පේපර් එක. නැත්නම් අපි අර WhatsApp channel එකට join වෙලා WhatsApp channel එකෙන් ඔයාලට ගන්නත් පුළුවන්. නැත්නම් community post එකේ ඇති ඒකෙන් ගන්නත් පුළුවන්. හරි. අපි වැඩේට බහිමු. හරිද? ගිණුම් කරන සමීකරණ පළවෙනි දවසට ගානක් එක. ඔන්න බලන්න මොකද්ද කියන්නේ? අපිට කියනවා පහත දැක්වෙන ගනුදෙනු මූලික ගිණුම් කරන සමීකරණය සටහන් කරන්න. මේක හරි සරලයි. හරිද? පටන් ගන්නම දවසේ ඉඳන් ඔයාලා මේක ගත්තේ. හරි. බලන්න මොකද්ද අපි ගිණුම් කරන සමීකරණය කියන්නේ මොකද්ද කියන්නේ? ගිණුම් කරන සමීකරණය. ඔව් ඔයා දන්නවා. ඔයා කියන්නේ මං කියනවත් එක්ක ඔයා කියන්නේ. හරි. ගිණුම් කරන සමීකරණය කියන්නේ වත්කම් වල හිමිකාරීත්වය තියෙන්නේ කාටද කියලා. ඇයි වත්කම් සමානයි හිමිකම් දන වගකීම්නේ. එහෙනම් අර වත්කම් ටික මේ වත්කම් ටික කාටද අයිති කියන දේ. හිමිකම් කියන්නේ අයිතිකරුව දාපුවා. ඊ ටික අයිතිකාරයාට. හිමිකම් අයිතිකරුවට. මෙන්න අයිතිකරු ඉන්නවා. ඊට පස්සේ අනිත් කැලල තමයි හිමිකම් දන වගකීම්. අන්න වගකීම් කියන්නේ මොනවද? වගකීම් කියන්නේ ණය ළමයි. ණය. එහෙනම් අන්න අපි හිතන්නේ බැංකුවකින් ණය ගත්ත කියලා. එහෙනම් මේ කොටස බැංකුවට තමයි අයිති. අන්න වත්කම් වල හිමිකාරීත්වය තියෙන්නේ කාටද කියන එක තමයි කියන එක සමීකරණයක් ආශ්‍රයෙන් දක්වනවට තමයි අපි කියන්නේ ගිණුම් කරන සමීකරණය කියලා. තේරුණාද කියන්නේ? තේරුණාද? හරි. ඔයා බලන්න ඔන්න තියෙනවා. මේ ටික දාන්න තියෙන ගිණුම් කරන සමීකරණය. මූලික ගිණුම් කරන සමීකරණය. මූලික ගිණුම් කරන සමීකරණය මොකක්ද අපි? මූලික එක. වත්කම් සමානයි හිමිකම් දන වගකීම්. ඕක තමයි මූලික ගිණුම් කරන සමීකරණය අපේ. හරිද? එතකොට බලන්න මොකද්ද අපිට පළවෙනි එකේදී කියන්නේ? පළවෙනි එකේදී අයිතිකරු රුපියල් ලක්ෂ 5ක් ප්‍රාග්ධනයේ යෙදවීම. අන්න මට කියන්න ලක්ෂ 5ක් හිතන් ප්‍රාග්ධනයේ මොකක් ගෙනාවා? හරි ඕන ලබ්බක් ගේනවා ලක්ෂ 5යි. සල්ලි ලක්ෂ 5ක් විදිහට අරන් එනවා. සල්ලි ලක්ෂ 5ක් අරන් එනවා කියන්නේ වැඩි වෙන්න ඉස්සල්ලා මොනවද? මුදල්. මුදල් කියන්නේ මොකද්ද අපිට? මුදල් කියන්නේ වත්කමක් ළමයි. මුදල් කියන්නේ වත්කමක්. හරිද? අන්න ඉස්සල්ලාම වත්කම් රුපියල් ලක්ෂ 5කින් වැඩි වෙනවා. දාගන්න ලක්ෂ 5ක් වැඩි වෙනවා කියලා. ඔන්න ලක්ෂ 5ක් වැඩි වුණා. ලක්ෂ 5යි. හරි ලක්ෂ 5යි. එතකොට ලක්ෂ 5 විදියට වැඩි වෙන්නේ මොකද්ද? වැඩි වෙනවා. ලක්ෂ 5 විදියට වැඩි වෙනවා. අන්න හිමිකම. ඇයි ඒ? ප්‍රාග්ධනය කියන්නේ හිමිකමේ කොටසක්. හරි. හිමිකම වැඩි වෙන්න බලපාන්නේ මොනවද? අන්න ප්‍රාග්ධනය ඊට පස්සේ ආදායම්. ඔය දෙකෙන් තමයි හිමිකම වැඩි වෙන්නේ. එතකොට අන්න අපි මේ ලක්ෂ 5 වැඩි කරන්න ඕනේ හිමිකමට. ඔන්න දාගන්න. ලක්ෂ 5යි. දන. තේරුණාද ඒක? ඔය පළවෙනි අංකය. අංක 1. ඊට පස්සේ අංක 2ට එන්න. අංක 2. අංක 2 අපිට මොකද්ද කියන්නේ බලන්න. අංක 2 කියනවා රක්ෂණ ගාස්තු සඳහා රුපියල් 7500ක් ගෙවීම. රක්ෂණ ගාස්තුව කියන්නේ මොකද්ද? වියදමක්. හරිද? රක්ෂණ ගාස්තුව කියන්නේ වියදමක්. අපි වියදමක් ගෙවනවා. ගෙවන්නේ ලාච්චියේ තියෙන සල්ලි වලින් තමයි. අපේ ගෙදර තියෙන ලාච්චියේ ව්‍යාපාරයේ තියෙන ලාච්චිය ඇරියා. ගත්ත සල්ලි ටිකක් අරන් ගිහිල්ලා රක්ෂණ ගාස්තුව ගෙවනවා. එහෙනම් අපේ ලාච්චියේ තියෙන සල්ලි අඩු වෙනවා, මුදල් අඩු වෙනවා.
මුදල් කියන්නේ වත්කමක්. හරිද? මුදල් කියන්නේ වත්කම. ඒ කියන්නේ වත්කමක් රුපියල් 7500කින් අඩු වෙනවා. එහෙනම් දාගන්න. 7500. මම මේ අඩු කිරීම දාන්න නැතුව වරහන් දානවා. හරිද? ඔයාට ඕන නම් ඉතර මේකට වරහන් දාන්නත් පුළුවන්, අඩු කිරීම දාන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මම වරහන් දානවා. 7500. මේ වරහන් දාන කෙනුත් කියන්නේ අඩු වෙනවා කියන්නේ. ඊට පස්සේ ඔය 7500 මොකද්ද කියන්නේ? වියදමක්නේ. හිමිකම් අඩුවීමට බලපාන හේතු දෙකයි. හිමිකම් අඩුවීමට බලපාන හේතු දෙකයි. පුළුවන් නම් ලියා ගන්නකො ඔය. එකක් තමයි වියදම්. අන්න වියදම්. හරිද? වියදම්. අනිත් එක තමයි ගැනිලි. අයිතිකාරයා පෞද්ගලික ප්‍රයෝජනයට ව්‍යාපාරයෙන් අරගෙන. වියදම් මින්ද මොකද්ද අපි වෙනවා කිව්වේ? අන්න හිමිකම අඩු වෙනවා. එහෙනම් දාගන්න. රුපියල් 7500ක් හිමිකමත් අඩු වෙනවා. ඕන අඩු වුණා. ඒක තේරුණාද? තේරුණානේ. එහෙනම් එච්චරයි. ඊට පස්සේ තුන්වෙනි එකට එන්න. තුන්වෙනි එකේදී මොකද්ද කියන්නේ? අයිතිකරු රුපියල් ලක්ෂයක බැංකු ණය මුදලක් ලබා ගැනීම. අන්න බැංකු ණයක් ලබා ගන්නවා. ණය ලබා ගන්නවා අපිට මොනවද හම්බෙන්නේ? සල්ලි. සල්ලි කියන්නේ අන්න මුදල්. මුදල් කියන්නේ වත්කමක් ළමයි. දැන් අපිට දෙපාරක් සෙට් වුණා නේද? මුදල් කියන්නේ වත්කම. එහෙනම් ඔක්කොම කලින් අපි රුපියල් ලක්ෂයක් වත්කම වැඩි කරගන්න ඕන. ලක්ෂයක් වත්කම වැඩි කරගන්න ඕන. ඔන්න වැඩි කරගත්තා. හරි. ඊට පස්සේ අපි ණයක් ගන්නවා. ණය වලට අදාළ මෙතන තියෙන අංගය මොකද්ද? මෙතන තියෙන අංගය මොකද්ද? අන්න වගකීම් නේද? ණය කියන්නේ වගකීමක්. අපි අනාගතයේදී ගෙවන්න ඕනේ. ගෙවද්දි ව්‍යාපාරයේ සම්පත් පිටතට ගලා යනවා. හරි. අන්න එහෙනම් වගකීමුත් ලක්ෂයකින් වැඩි වෙනවා. වගකීමුත් ලක්ෂයකින් වැඩි වෙනවා. තේරුණාද? පැහැදිලි නේද? ඔබ සරලයි ළමයි. ඔබ සරලයි. ඊට පස්සේ අපි ඔහොම දුවමු ඉක්මනට හතරවෙනි ගානට. හතරවෙනි ඉලක්කමට. අංක 4. අංක 4දී අපිට මොකද්ද කියන්නේ? අංක 4දී අපිට කියනවා රෝහණ සමාගමෙන් රුපියල් 60000ක ලී බඩු මිලට ගැනීම. ලී බඩු ණයට ගැනීම. අන්න ණයට අරගෙන තියෙන්නේ. අපි අනාගතේ සල්ලි දෙන්න. මේ රෝහණ සමාගම. මම ඔයාලට පස්සේ සල්ලි දෙන්න. දැනට මම ලී බඩු ටික දෙන්නකො. අන්න අපි ණයට ගන්න. එහෙනම් ණය වැඩි වෙනවා කියන්නේ වගකීම් වැඩි වෙනවා. එතකොට කීයද මෙතන දාන්න? 60000කින් වැඩි වෙනවා. 60000කින් වැඩි වෙනවා. ලී බඩු කියන්නේ මොකක්ද ව්‍යාපාරේ? ලී බඩු කියන්නේ ව්‍යාපාරයට වත්කමක්. ව්‍යාපාරයට තමයි අයිති වත්කම. එහෙනම් ලී බඩු වැඩි වෙනවා රුපියල් කීයකින්? ඒ රුපියල් 60000කින්. රුපියල් 60000කින් වැඩි වෙනවා. හරි. එතකොට පස්වෙනි එකේ අපිට මොකක්ද කියන්නේ? පස්වෙනි එකේදී කියනවා රුපියල් 80000ක් වටිනා භාණ්ඩ තොගයක් මිලට ගැනීම. එහෙනම් ගැනුම්. හරි. අපි භාණ්ඩ තොගයක් ගන්නවා. ඉස්සල්ලාම කියන්නේ අපි ගන්න මිලටනේ. අන්න ඒ වෙලාවෙම සල්ලි දෙනවා. සල්ලි දෙනවා කියන්නේ ව්‍යාපාරයේ ලාච්චුවේ තියෙන සල්ලි වලින් ව්‍යාපාරයේ ලාච්චුවෙන් සල්ලි එළියට යනවනේ. එහෙනම් ඉස්සල්ලාම මොකද කරන්නේ? සල්ලි කියන්නේ වත්කමක්, මුදල් කියන්නේ වත්කමක්. වත්කම් අඩු කරගන්නවා රුපියල් 80000කින්. රුපියල් 80000කින් ඔන්න අඩු කරගන්න. ඔන්න 80000කින් අඩු. හරි. ඊට පස්සේ මට කියන්න අපිට අන්න අර අපි ගන්න තොගේ අපි ගාවට යනවනේ. අපි ගන්න භාණ්ඩ ටික අපි ගාවට එනවා. අන්න භාණ්ඩ ටික අපි ගාවට එනවා කියන්නේ වත්කම් පැත්තෙන් රුපියල් 80000ක් ආයේ වැඩි වෙනවා නේද? වත්කම් පැත්තෙන් රුපියල් 80000ක් ආයේ වැඩි වෙනවා ළමයි. ආයේ 80000ක් වැඩි වෙනවා. තේරුණා නේද? හරි සරලයි නේද? එහෙනම් අපි මේ 80000 අරන් ගිහලා මෙතෙන්ට දන් ලකුණක් විදියට දාගන්නවා. ඝන 80000යි. මේ පැත්තට බලපෑමක් එන්න පුළුවන්ද? බෑ. ඇයි මේ පැත්තෙන් මම අගය කැපිලා ගිහලා මේ 80000ට 80000 කැපිලා ගිහලා මේ පැත්තට අගයක් එන්න දෙයක් නැහැ. ශේෂයේ බිඳුවයි. හරි. ඊට පස්සේ 6 වෙනි එක බලන්න අංක 6. අංක 6 දී මොකද්ද කියන්නේ? රෝහණ සමාගමට රුපියල් 10000ක මුදලක් ගෙවීම. රෝහණ සමාගමට රුපියල් 10000ක් ගෙවනවා. අපි 60000ක මේ දී බඩු ගත්තානේ ණයට නේද? අන්න ඒ ණය ටික අපි ගෙවන්න ඕන. රුපියල් 10000ක් ගෙවනවා.
ගෙවනවා කියන්නේ අන්න අපි ගාවින් සල්ලි යනවා රුපියල් 10000ක් යනවා අපි ගාවින්. ඒ කියන්නේ වත්කම් රුපියල් 10000ක් අඩු වෙනවා. රුපියල් 10000 ඔන්න අඩු වෙනවා. 10000ක් අඩු. මේ 10000 අඩුවීමත් එක්කම අන්න මේ පැත්තේ මොනවද? වගකීම් රුපියල් 10000ක් අඩු වෙනවා. ඇයි අපිට රෝහණට සල්ලි දෙන්න තිබ්බ රෝහණ නේද? රෝහණට සල්ලි දෙන්න තිබ්බා. රෝහණට සල්ලි දෙන්න තිබ්බා. අපි රෝහණට කියනවා මෙන්න මේ 10000 තියාගන්න. අපි දැන් ඔයාගේ නිදහස් ටිකක්. අන්න අපි 10000ක් රෝහණට ගෙව්වා. එහෙනම් වගකීම් රුපියල් 10000කින් අඩු වෙනවා. 10000කින් ඔන්න අඩු. ඔන්න 10000කින් අඩු. ඔයාලා ලස්සනට ලියන්න හරිද? ඊට පස්සේ අංක 7. අංක 7 මොකක්ද කියන්නේ? අයිතිකරු රුපියල් 40000ක අමතර ප්‍රාග්ධනය යෙදවීම. අමතර ප්‍රාග්ධනය යොදවනවා කියන්නේ මොන වගේද වෙන්නේ? මෙන්න මේ උඩම අපි හැදුවේ අර ලක්ෂ 5 එක. අන්න ඒ වගේම තමයි. ඒ වගේම දාගන්න කොහොමද? රුපියල් කීයක් දාන්නේ? රුපියල් 40000ක්. මෙතනින් වත්කම් රුපියල් 40000කින් වැඩි වෙනවා. වත්කම් රුපියල් 40000කින් වැඩි වෙනවා. ඒත් එක්කම හිමිකමත් රුපියල් 40000කින් වැඩි වෙනවා. අයි ප්‍රාග්ධනය කියන්නේ හිමිකමේ අංගයක් හිමි. 40000කින් වැඩි වෙනවා. තේරුණානේ? එතකොට අංක 8. අංක 8 මොකද්ද කියන්නේ? විකුණුම් කොමිස් ආදායම ලෙස රුපියල් 6000ක් ලැබීම. අපි විකුණලා අපිට කොමිස් එක විදිහට රුපියල් 6000ක් ලැබෙනවා. ආදායම. අර විකුණුම් කොමිස් ආදායම් කියන්නේ මම කිව්වා ඔයාලට කලින්. අපේ හිමිකම වැඩි වෙන්න බලපාන සාධක දෙකයි. එකක් අමතර ප්‍රාග්ධනය අනිත් එක මොකද්ද? අනිත් එක ආදායම්. එහෙනම් අපි මොකද කරගන්න ඕන? ඉස්සෙල්ලා මට කියන්න 6000ක් ව්‍යාපාරයට එනවනේ. ව්‍යාපාරයට සල්ලි එනවා. අන්න ඉස්සෙල්ලා මොකද වෙන්නේ? ලාස්ට් තියෙන සල්ලි රුපියල් 6000කින් වැඩි වෙනවා. එහෙනම් දාගන්න. ධන 6000යි. 8 වෙනි එක. ධන 6000යි. මේ පැත්තේ දාගන්න. ධන 6000යි. ඊට පස්සේ ඒත් එක්ක මණි පැත්තට යන්න. කොහෙට දෙන්නේ? අන්න ආදායම වැඩි වෙනවා කියන්නේ හිමිකම වැඩි වෙනවා. රුපියල් 6000යි. දැක්කනේ සරලයිනේ. මේ වගේ ගණන් තමයි ළමයි ගාලට එන්නේ. ඔයාලා ඕනනම් මේක මේ අවසානට තුලනය කරගන්න. මෙහෙම ඉඩක් ගහලා එහෙනම් ඔන්න ඉඩක් ගහලා අවසානට උත්තරي ගන්න ඕන. මම මේක ගන්න ඒක කරලායිනේ. ඉතින් මේ ටික එකතු කරලා අඩු කරලා දාගන්න තියෙන්නේ. හරි. ඔන්නම තමයි ගාන සාකච්ඡා වුණේ. අද පළවෙනි දවසේ මම හිතනවා වැඩි සාර්ථකයි. ඔයාලා අපිත් එක්ක එකතු වෙන්න දිගින් දිගටම සහ අපේ ඔන්ලයින් ක්ලාස් වලට ජොයින් වෙන්න ඕන නම් දාන්න අර නම්බරයට මැසේජ් එකක් 077 87 91 950. හරි. ඒ නම්බර් එකට මැසේජ් එකක් දාන්න ඔන්ලයින් ක්ලාස් කියලා දාන්නකො මැසේජ් එක. ඒ ඇති. ඊට පස්සේ අපේ channel එකේ link එක ඉල්ල ගන්න ඕන නම් WhatsApp channel එකේ link එක ඉල්ල ගන්න ඕන නම් WC කියලා මැසේජ් එකක් දාන්න. 077 87 91 950 නම්බර් එකට. එහෙනම් හැමෝම හොඳට වැඩ කරන්න ඕනේ. හැමෝම ගොඩ යන්න ඕනේ. හැමෝම ඕ ලෙවල් වලට හොඳ රිසල්ට් එකක් දාන්න ඕන. අපි ටාගට් කරන්නේ ඒ විතරයි. අපි කොහොම හරි එකක් දාමු. හරි. එහෙනම් හැමෝම එකතු වෙලා වැඩ කරමු. එහෙනම් හැමෝටම ජය වේවා.